මේ සහෝදරිය නිම්මි එන්නේ දංකොටුව ප්‍රදේශයේ ඉඳලා මේ සහෝදරිය මේ ස්ථානයට එන්නේ සෙනසුරාදා දවසක මේ සහෝදරියගේ කුසේ වැඩෙන දරුවට මාස 6මාරක කාලයක් වෙද්දී වෛද්‍යවරු පවසලා තියෙනවා දරුවා નિયમિત ආකාරයට වැඩිලා නැහැ කියලා. ඒ වගේම වෛද්‍යවරු පවසලා තියෙනවා දරුවා හැරෙන්න ඕන පැත්තට නෙවෙයි අනිත් පැත්තට තමයි හැරිලා ඉන්නේ කියලා. ඒ කිව්ව පණිවිඩෙත් එක්ක තමයි මේ සහෝදරිය දේව ගෘහයට දේව මෙහෙට සහභාගී වෙන්නේ. දේව මෙහෙට සහභාගී වෙලා මේ සහෝදරිය දේවගැත්තුමාට කාරණාව කියනවා. කාරණාව කියන මොහොතේ දේවගැත්තුමා මේ සහෝදරියගේ කුසට අත තියලා යාඥා කරා. දැන් මෙයා ගන්න වෛද්‍යවරු කියනවා දරුවා අඩු මාසෙන් හම්බ වෙනවා කියලා නේද? අඩු මාස වැඩිලා නැහැ කිව්වා. වැඩිලා නැහැ කිව්වා. දරුවා කුසේ නිශ්චිත ස්ථාන නෙමෙයිනේ දරුවා හැරෙන. ඊට මට කිව්වා පාස්ටර් දරුවා හැරෙන්න ඕනේ. දරුවාට මෙහෙම කියනවා. මම ඒකට කිව්වේ ඕන දෙයකට අපි ගා විසඳුමක් තියෙනවා. ආමෙන්. හලෙලූයා. හලෙලූයා. රයිට් මම ඒකට සහෝදරට යාත්‍රා කරපු වීඩියෝ එකක් තියෙනවා. දැන් දරුවාට මම කතා කරනවා. කුසේ දරුවට මම කතා කරනවා. දරුවා දැන් නිවෙතන ස්ථානගත වේවා. හරියට ස්ථානගත වේවා. ජේසුස්ගේ නාමයෙන්. දරුවා ස්ථානගත වේවා. ස්වාමිනේ මේ පුතා දැන් මම කතා කරනවා. ගැත්තුමාට කියලා මේ සහෝදරිය දරුවා වෙනුවෙන් යාඥා කරගත්තා කියලා වෛද්‍යවරු පවසලා තියෙන්නේ ඒ බලපු දවසට හරියටම මාසෙකින් පස්සේ ආපහු එන්න කියලා තමයි පරීක්ෂණවලට මේ සහෝදරිය දේවගැත්තුමාට කියලා යාඥා කරගෙන ඒ වෛද්‍ය පරීක්ෂණවලට යොමු වුණා කියලා මේ සහෝදරිය කියනවා. ඒ වෛද්‍ය පරීක්ෂණවලට යොමු වුණායින් පසු වෛද්‍යවරු පරීක්ෂණ කරලා කියලා තියෙන්නේ ඒ වෙද්දී දරුවා નિયમિત අවශ්‍ය විදියට වැඩිලා ඉන්නවා කියලා. හලෙලූයා. හලෙලූයා. දේව දරුවනේ නොපෙනෙන දරුවෙක් වෙනුවෙන් වැඩෙන පිණිස යාඥාකාදී දරුවා වැඩුණා නම් මං යාඥා කරනවා නොපෙනෙන ඔබගේ ආර්ථිකය වැඩෙන පිණිස. ආමෙන්. හලෙලූයා. නොපෙනෙන ඔබගේ සුවේ වැඩෙන පිණිස. ආමෙන්. පේන සමාදාන වැඩෙන පිණිස. ඒ නිසා පල්ලියට එන්න. අපි සුව කර ඉඳන් අපි ආර්ථික උඩටත් ගේනවා. ආමෙන්. නැති ආශිර්වාද උඩට ගේනවා. ආමෙන්. පේන නැති දරුවෙක්ට මං යාඥා කරනවා දරුවා වැඩෙන්න ඕනේ කියලා. මමත් යාචන ඔබගේ ව්‍යාපාර දියුණු වෙන්න ඕනේ. ඔබගේ රස්සාවල් දියුණු වෙන්න ඕනේ. රයිට් කියන්න. ඒ වගේම වෛද්‍යවරු නිර්දේශ කරන විදියට දරුවා ඒ નિયમિત පැත්තට හැරිලා ඉන්නවා කියලා මේ වෙද්දි වෛද්‍යවරු ප්‍රකාශ කරනවා කියලා මේ සහෝදරිය කියනවා. හලෙලූයා. දරුවවත් හැරෙව්වා අපි යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. මොකද අපේ සවුන්ඩ් එක යනවා. කුසටත් යනවා. YouTube බලන කෙනා ලෝකෙ ඔබ කොතනක හිටියත් මේ ශබ්ද මේ හඬේ බලය ඔබට යනවා. ආමෙන්. හලෙලූයා. ලබා ගන්න. මවක් විදියට වෛද්‍යවරු එහෙම පවසද්දී මව බය වෙනවා. මොකද කුසේ ඉන්න දරුවා ගැන වැඩිලා නැහැ කියද්දී අම්මට ඒක දරා ගන්න අමාරුයි. නමුත් දේවගැත්තුමාගේ යාඥාවෙන් පසු මේ වෙද්දී දෙවියන් වහන්සේ දරුවට ආශිර්වාද කරලා තියෙනවා. මේ වෙද්දී දරුවා නිරෝගීව ඒ කුස තුල වැඩෙනවා. ඒ දුන්නු ආශිර්වාදයේ අනුග්‍රහය නිසා ඇය දෙවියන් වහන්සේට ස්තුති කරමින් සාක්ෂි දන්නවා. අපි සල්ලි ගත්තද? සල්ලි ගත්තේ නෑ. या नामेन දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මේ සහෝදරයා තේජක එන්නේ අනුරාධපුර ප්‍රදේශයේ ඉඳලා මේ සහෝදරයාට මේ වෙද්දී අවුරුදු 18ක් වෙනවා. මේ සහෝදරයාට අවුරුදු 7ක කාලයක් වෙද්දී මේ සහෝදරයාගේ කන් ඇසීම නැති වුණා කියලා මේ සහෝදරයාගේ මව කියනවා. මැෂින් වලින් තමයි හිටියේ කියලා කියනවා. මැෂින් ගැහුවම ඇහෙනවා, ගැලෙව්වම ඇහෙන්නේ නැහැ කියලා කියනවා. මේ ස්ථානයට එද්දී මේ සහෝදරයාට ඇසීම තිබෙන්නේ නැහැ කියලා කියනවා. නමුත් දේවගැත්තුමා තෙල් ගාලා යාඥා කරයින් පසුව ඔහුට සාක්ෂි කියන්නේ ඔහුට අපි කතා කරන එක ඇහෙනවා. මේ සාක්ෂිය කියන්න කලින් මම ඔහුගෙන් ඇහුවා මම කියන දේ ඇහෙනවද කියලා. ඔහු ඔව් කියලා උත්තර දෙනවා. ඇහෙනවද පුතේ? බලන්න ඇහෙන හින්දා තමයි. හලෙලූයා. හලෙලූයා. හැරෙන්නේ ඇයි කවුරු කතා කරද්දී? හලෙලූයා. දැන් ඇහෙන්නේ නැත්නම් පිටිපස්සේ මෙහෙම හැරෙන්න ඕනද? ඒ මොහොතේම ඔහුව සුව කරපු දෙවියන් වහන්සේට ඔහු ස්තුති කරමින් සාක්ෂි දන්නවා. හලෙලූයා. කන් ඇහෙනවා, සනසීම ලැබෙනවා, ජීවත් වෙන්න ආසාව ලැබෙනවා.
පුදුමයි ස්වාමිනේ ඔබට සුදි